හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මචං අද අරන් ආව අලුත් වීඩියෝ එකක් ගැනි ගේම් ප්ලේ එකක් තමයි මචං අද අරන් ආවේ මේ මෙහෙමයි ඉතින් ප්ලේ කරන්න ගේම් නැහැ කවුරුත් කමෙන්ට් දාලා මොකුත් කියන්නේ නැහනේ ඒ නිසා මචං ඔන්න ඉතින් අද ගැනි ගහන්න හිතුවා ගැනි 1 කාර් ස්කේප් මේ ප්ලේ වීඩියෝ එක තමයි අද කෙලිම සෙට්ලා ඉන්න දිගටම අද මං තනියෙන් ඉන්නේ මචං රෙකෝඩ් කරන්න අද මගේ යාළුවත් ඉන්නවා ඌ තමයි ගහන්නේ අද kata kan bang, woi, acar bang aku, iya bang, enggak apa, anu tahu bang, yang mana anu, jam apa nih, modus apa nih, jam mana kan anu aja, අපි මචං එකපාරක්වත් අහුවෙන්නේ නැතුව ගහන්න තමයි මචං try එක. ඔයාලා එකපාරක්වත් අහුවෙන්නේ නැහැ මචං. එකපාරක් හරි අහුනොත් එම් බලමුකෝ. එකපාරක් හරි අහුවෙන්නේ නැහැ ඔයාලා. මං ඔට්ටුවක් තියෙනවා. හරිද? ඒ තරම් විශ්වාසයි මට. එකපාරක්වත් අහුවෙන්නේ නැහැ. ආයි 100% කමෙන්ට් කරන එකපාරක්වත් අහුවෙන්නේ නැහැ කියලා. යොතන ග්‍රැනීඩෙන් ඔය පෙට්ටිය අදද? මුන්ට සෙට් අයියේ ඔය තව හද්දයක් ආවා අම්මට වන් කිව්වේ නෝ කියලා වන් කිව්වේ ඕකේ නෝ කියලා කඩාගෙන බුලි අම්බේ ෆොටෝ වගේ වට්ටෙන් යන්න එපා ඉතින් ඒක ගෑණි මහන්සියෙන් ෆොටෝ එකක් ගහගෙන රාමු කරගෙන තියාගෙන යන් යාඩෝ බලන්න ඕනින්ද ඒවත් උඹලා වට්ටගෙන පැටලගෙන ආච්චිට හාල් කරගෙන ගියන් පස්සේ හරිද මේක හරිද ඔතන තියෙනවා දැන් එළියට එනවනේ ඇතුලේ නෑනේ දැන් ඔතන දෙනවා මචං එයිනේ සද්දයක් කියන්නේ හැමදැනකටම එනවද කොයිද කියන්නේ එහා කෙළවර ඉඳන් මේ කෙළවරට යන සද්දයක් කියම එන්නේ වෙන්නේ එහා කෙළවර ඉඳන් මේ කෙළවරට යමන් යන්න බැරි වෙයි බෝන් ආත දෙන්න ඉපා ඔය මෙයාට රැප් එකක් එහෙම තියලා තියෙනවද දන්නේ බලාගෙන නෑ එහෙම දොර හොරස්සන් ගණි ඇති දොර ඇරන් එන්නේ තුට එන්න වෙලා යනවා ඔය පැත්තෙන් එයි මට හිතෙනවා බෝ වංග තියලා ගාගෙන එන්න මචං අද නවත්තන්න එපා අද ගාගෙන යන්න ඕන දෝගේ හද දොතන්ට එయ్యේ ටක් ගාලා යන තැනකට යමු දැන් එනවා එපන් කීයක් ගනි උඩට යන්න එපා නේ මං කියන්නේ ගෙන්නගෙන මේකේ මරලා යමුද බා තෙන්ජම් බේන්නේ නැති වෙන්නේ දැන් එනවා වෙන මුකුත් කරන්න එපා ලව් කරන්න එපා පොඩ්ඩක් එපා බං ඔන්න ඔය මම දැක්ක ඔය දෙනින් කෑල්ලක් යනවා එපා පස්සට මොකරි ආයෙත් උඩර ගියා බං මොකරි ඒ ගියදින් පෙල්ලුණන් පස්සේ ඒක හදලා යනවා නේ බයන්න දැන් අරක පෙල්ලුණානේ ආයෙත් මර මකුළු වාච්චිගේ යතුව දැම්මනේ අර ඒක හද ගියා මකුළු වාච්චිගේ යතුර තියෙන්නේ ඔව් යතුව අර මේ ගෑණි දැම්මා ඒක නෙවෙයි බං එයා ගැනී ගැතින් දැන් එයා යන ගමන් කිමුකෝ යන ගමන් ඉදි මොකක් හරි දෙයක් කටුන කිමුකෝ ගැනී ගැතින් එහෙනම් ගැනී බං මේ අනිවාර්යෙන්ම මේක හදලා එතනින් යනවා බං හදන්නේ නැහැ ඒක හදනවා හැදෙනවා ඒක තමයි කියන්නේ හැදෙනවා කියන්නේ එයා එතන ඉන්නකොට හැදෙනවා ඔක පුළුවන් තරම් මචං නිදි කරව කරතුම මචං ගේම් එක ගහන්න ඕනේ
නැත්තම් ආයි නෝ සිල් තමයි. මෙයා විකුණමු දැන් අපි කරහල හරි කරා. අයින්යන්කෝ බං පත ගැහුවා එතන. මුල ගෑණි වගේ. මං යමන් ගාන්ට ඉලක්කෙට තියන්න ඕනේ. මොකක්ද යකෝ ඒකද? කෝදියම් බං අර වඩි දාන් කෝදියම් දෙන්නේ බා කෝදියම් ගැණීනකම ලව් කරනවා පොඩ්ඩිට හංගන්න බලාගනි. මෙයා මචං අපි පුරුදු වෙන්න කරලා නෙමෙයි. ඔන්න බලන්න. අම්මට පේනවනේ ඉතින්. කවුද බලාගනින් ඉතින් වැඩෝ. එකයි ගහන්නේ ආයි. දැන් උතන්ට එయ్యේ. දැන් ඇහැල්ලා නේ ඇත්තේ. මන් දන්නවා මචං ඔතන තියෙන එක පැඩ්ලොක් කී එක තමයි මචං ඔතන තියෙන්නේ. බෑ ඇති දැන් යන ගමන් ඔබ හිතුවද මේ ඔතනින් දාලා මම පැඩ්ලොක් කී එක. අදොර ඇරලා මේ උතන් දෙන්නේ මේ වටෙන්නේ. නොටෙල්ලුම් පොල් මැල්ලුම්. ඒක හි කන්ටොත් එහෙම කොලයක් දැම්ම කියලා. ඈ බා. එහෙනවා බං එහෙනවා. යකෝ. එහෙනම් බං අර බලුකම් දෙකක් තමයි ග්‍රැනීටක් තින්නේ. දැන් එළියට එයි යකෝ. ආ වෙන්න ඕනේ. පරිස්සමෙන් ගන්න ඕන මචං ඈ. මොකද එක ලයිෆ් එකෙන් පයින්නෝ කියලා චැලෙන්ජ් කරානේ බං. කරා කියන්නේ ආයි පයින්න ඕනේ. හරිනේ. දැක්කා. මියුසික් එක එන්නේ ඒකනේ. පොඩ අර පැත්තකින් බලලා ආපු පැත්තට ආපු. ඔය එන්නේ මං කිව්වේ දැක්ක කියලා. එන්ජින් පාර්ට් එක ගත්තේ නෑනේ. එන්ජින් පාර්ට් එක මචං. බෝ දැක්කා. ওই කකුල් දෙක කැඩෙයි බං ඕකේ. ඊට පස්සේ නොන්ඩි ගහන්න ගත්තාන් පස්සේ මලවාදයක් බං. ඔය බලහන්කෝ. ඉතින් කොහොම පයින්නේ පැය දැන්? නරිනේ. කොහොමවත් පයින්නේ හොයනවා. උඹෝ. මූ පාහිනා මොයි කකුල් දෙක නිකන් නැතිව නෑ වගේ ඈ. උන්න යනවා. ඕන්න ඊය. කඩාගෙන යන්න ඕන මචං. මෙතන අපි මකුලාතිත් එක ලව් කරන්න ආවේ නෑ. අපි ආයේ බැටරි අරන් යන්න. කෙටි මාර්ගම ඒක ආතල්ල. හරි දැන් උතන්ට එනවා ගණියේ. ඔය හරි සද්ද කරන්න තු යම. දැන් පොඩ්ඩකට නිදි කරමු. දැන් ගොඩ වෙලාවක නිදි ගත්තනේ. ඉතින් ස්ලීපින් ටයිම් කියලා මචං නිදි කරවන්න ඕනේ. ඕක දාලා පිටිපස්සට යද්දි ඒක හිටිය මාතල්නේ. දැන් නම් නිකන් ඉඳන් එල්ලෙන්නවත් එපා. කොදියා ඒක නිදි කරන වැඩි බං කරා. ඔබ හැම එකම කල්ලා හරියන්නේ නෑනේ බං.
මුල්ලට එලා ඉන්න ගැහුවොත් එහෙනම් මට මොකද කියන්න එපා. හරිද? කාර් එක හෙලෝ. එනවා පල්ලම් බැස්ස මචං. හරි ආවා. තුලට ගියා මචං ඔන්න දොර වැහුවා. බම්බු ගාන්ද ඇතුළේ දා. ඔය අරන් එනවා ඉක්මනට හපන්. සිරාටම ඔව්. අඩු ගොඩක් කියලා දැම්ම ඇරෙන්නේද? ඕ කඩන් යනවා කොට. අරන් යනවා. තාම නිදාගත්තේ නෑනේ බා. හරි. ඕක බන්නේ මතකුණා නේ. සිරාටම අපිට ගිහලා. උඩ තට්ටුවට නේද බං අපි යන්න ඕනේ. හැමර් බුජ්ජ ඕනේ නැද්ද උකට? ඕනේ. ඉතින් හැමර් බුජ්ජකෝ. සිහි කල්පනාවෙන් වැඩ කරන්නේ නෑ. බලට සිහිය නෑනේ. හැමර් බුජ්ජ කොහෙද තින්නේ? අරේනේ. ඕක තරයි යම. ඉතින් කරන් තමයි යන්න ඕනේ. ඒක තමයි. ශීපියම බග්කෝ නෑ බං අපිට. කරන්නේ මංගී. එහෙනම් ටග් ගාලා යන්න නැති. ආයි පාරක් අර ට්‍රැප් එක තියලා ඔය කිව්ව නිදි කරගෙන යම. මං ගහන්න. හොන්තන්නේ. අරුන් නෑ බම්. උඹලාගෙත් මචං කලබලේනේ අපි ගහන්න හැදුවා අපිට නිකන් පළෂෝ දාන්න එපා හරිද? අපිට බෑග් එක දිගන්න ඔයා. ලයින් දාන්න එපා කෝදියෙන් මං ගහන්න. උඹට බෑ බං ඕවා. උඹලා තාම පුරුදු නෑ උඹලට ඕවා. පොඩ්ඩයි දාන් ගැම්මට ගහලා වෙන්නන්න උඹලට. බලාගෙන ඉන්න මචං. මෙච්චර කියවලත් මේක හදුවොත් මං චාටර් මචං. අම්මට බේරෙන මචං. අපිටද බං කියන්නේ. ගනේ. ආයි. පොල් මැල්ලුම් එන්නේ. ආයි. යම. ඕකේ එනකම් පල්ල හද්ද කරක දෙමු. උතුන්ට එනවනේ. උණ්ඩෙත් ගනි. උණ්ඩේ උන්නේ නෑනේ. අර දාලා ගනි වටෙන්න කලින්. දාලා ගනි වැටෙන්න කලින්. බෑ කොයි අම්මට මම බලන්න. ඔන්න එනවා. ගහයි යතිනේ. බහිතුවා දෙක. කෝදියෙන් ඔන්නේ. වෙලා නෑ ඕයි. පොඩිද? අඩෝ බෑනි බා. මං කලින් කරන්නේ බා. ඉඩ දියන්ද ඔබ කුඩු කල්ල යන්නේ. කෑරි වලට. වීදුරු කුඩු කරනවා වගේ. ඔස්ස ගත්තොත් එනවා වේම තමයි යා පාතාලේ වගේ. එක ලයිෆ් ෆ්‍රේම් පයින් අපිට ඕව මොනවද බං? දැන් ටක් ගාලා වැටි කරගන්න ඕනේ. ඔතන වැටි ඉවර කළාම දාලා යන්නේ. ඔතනින් බාඩිස්සෙන් ඵලය ඉස්සෙල්ලා දැක්කම යනවා. බෝ නොන්ඩි කනකොට බයෙත් බෑ බං. දැන් ඔතනට එයිද? ගණි මචං ඇරුණත් ඇහැරෙන්නේ මරුණ තැනින්ද? ඔන්නේ. දැන් ඇවිල්ලා තේ.
එපා බං. ඒ කියනවනම් එයි. තාම නැගිටලා නැද්ද දන්නේ නැහැ බං. අපි යමන්නේ. නැගිටලත් දන්නේ උඩට යන්න එපා ඉතින්. තියුනේ බග්ගුණා. හරියට මේ උතනින් දැන් යමක්. දැන් නම් උඩට යන්න එපා. දැන් එయ్యේ. බලහන්කෝ බං. ගැණී ආවනම් මේ මුකුත් නෑනේ. ටක් ගාලා. වටේ පිටේ සද්ද මතන් ගණන් ගන්න එපා. ඌ ඔහොම තමයි බං. අපි රෙකෝඩ් කරන්න ගත්තන් පස්සේ ආයි චිටා ගන්න උන් බං. වටේ පිටේ උන් ඔක්කොම බලහද්ද කරනවා. දැන් ගැණී උඩ නිදි කරලා යමන් ඔය කාමරේ දාලා. ඔයි ගැණීව නිදි කරලා යමන්. බෑ යමන් කොමක් හරි එතනින් දහංගෝ. එයා එනවා බය වෙන්න දෙයක් නෑ. ආයි එයා එනකොට අපිට ඒව කරන්න වෙලාවක් නෑ පස්සා. එයා එනකොට කරන්න වෙලාවක් නෑ. නිදි කරන්න ඕනේ නෑ බං. නිදි කරන්න ඕනේ. තාම නැහැ බං. වෙන්නේ බං. අපෝ දැන් තමයි හිතට සහනයක් දෙන්නේ. දැන් අපි කොහෙටද යන්න ඕනේ? එන්ජින් පාට කරමු මචං වටයක් දාමු. වෙන්නේ. පොඩි දැන් පයින් එපා. ටරස් ගියා මචං මේ කොන්දේ. ඉවරයි. දැන් පැනලා මුගේ කොන්ද නිකන් නෑ වගේ. දැන් අර වීල් කෑන්ක් එක දිනවනේ. පයින්න ඕන ඔක්කොම රෙඩි නෑනේ තාම. බ්‍රේන්ච් එක බං. ප්ලග් එක. කො ප්ලග් එක? කොමුඩ ගෙඩිය සිත් තින්නේ. කොමුඩ ගෙඩිය මකුළු අත්තේ කාමරේ කියලා කියන්න බා. කියන්න එනවා. ඒකේද? නැහෙනේ. උඹ දුමට මේවා වෙයිද දන්නේ? දුම තීද්දි ඒක එතකොට එන එකක් නැද්ද දන්නේ? udah itu lah itu ini ටග්ගාල යන්න ඕනේ. ඔයාට මෙතන වැඩ තියෙනවා අපිටත් වැඩ තියෙනවා. පිය මචං. ඕකේ මැරකම් බලන් ඉන්න කාලෙත් අපිට වටිනවා මචං. කාලේ යන්නා සමානයි කියන්නේ ගන්න නෙමෙයි. ටග්ගල් අප්පෝ. ඒක තමයි මරුන්නේ නේ බා. මං හිතන්නේ ඉර වෙයිල බං. ඔව් බා. අර ඉස්සෙල්ලා වගේ.
ආත් බලුන බයිකට ඔය කාර් කීකනේ දැන් කාර් කීක තිබරට නැන් මකුළු වච්චි කාමරේට යන්න බෑද ඕන්නේ නෑ බං ඇයි කුසියෙත් තියෙන කොමඩ ගෙඩිය නැහැ එහෙනම් කාර් එකේ තියෙන්නේ කාර් ගේද අයියෝ සිම්පල්නේ මචං දැන් ඉතින් පැන්නා වගේ තමයි නේ බා තාමනේ නාමයි ඇයි අහුනොත් එහෙම දැන් ඇයිද දන්නේ බා කොහොමද ඉවරද මේක නෙමෙයි මේක ටක්ගාලා ටක්ගාලයම අද ඉවර කරන්න ඕනේ අපි එක ලයිෆ් එකෙන් ගේම ගානවා කියලා කිව්වා ටක්ගාලයම ඔක දැන් උතන් දෙනවනේ අපි එතකොට මචං අතනින් ටිංග ඩිංගා වෙන්න පැනලා මචං ප්ලග් එක දාන්න අම්බෝ ඉවසිල්ලක් නෑ යකෝ කාර් කී එක්කෝ අයියෝ ටැක වයින්නවා ඔන්න ඉතින් මචං ලස්සන නෙවෙයි කැතම කැත මේ ග්‍රැනී ප්ලේ ගෑණි හැප්පුණාක වාහනේට ඈ ඔව් ඔන්න මචං ඉතින් අද අපි එකෙන් දගලටම මොට ඉන්න හරිද අපි මචං අද ඔන්න එක ලයිෆ් එකෙන් කිව්වත් අගේ අම්මට ගෙම්මට පැන්න අයි දැක්කනේ මචං ග්‍රැනී ඉතින් ෆුල් ඕල් මං එදා මචං ඉතින් අද ගේම් ප්ලේ එක ඔහොම ඉවර වෙනවා ඉතින් ආයිත් දවසක සෙට් වෙමු